ආයුබෝවන් දුවේ පුතේ. ඔන්න මම ඔයාලට අදත් තවත් ලස්සන කතන්දරයක් අරගෙන ආවා. මේ කතාවේ නම තමයි වලසා සහ යහළුවන් දෙදෙනා. එහෙනම් අපි කතාව බලමු. ඔන්න එක්තරා ගමක හොඳම යහළුවන් දෙදෙනෙක් හිටියා. මේ යාළුවෝ දෙන්නා කරන්නේ එයාලගේ වෙළඳාම් රස්සාව. ඉතින් දවසක් මේ යාළුවෝ දෙන්නා හොඳ කතාවක් කර කැලෑවක් මදින් එහා ගමට ගියා එයාලගේ වෙළඳාම කරන්න. ඉතින් මේ යන අතරමඟදී එයාලගේ විස්තර එයාලා කතා කර hina වෙවි තමයි ගියේ. ඔන්න එක පාරටම කැලෑවේ මැදින් යනකොට මෙයාලට ඇහුණා සද්දයක්. මෙයාලා චුට්ටක් කලබල වුණා. කවුරු හරි නිකන් ගොරවන සද්දයක් වගේ. මෙයාලා කදමලු දෙක බිමින් තියලා වටපිට බැලුවා. මෙන්න එක පාරටම දැක්කා ලොකු වලහෙක් මෙයාලගේ පිටිපස්සේ ඉන්නවා. ඊට පස්සේ මේ දෙන්න ටිකක් කලබල වුණා. මේ දෙන්න වටපිට බලලා දුවන්න පටන් ගත්තා. මෙන්න එක පාරටම ඒ නපුරු වලා දැන් මෙයාලගේ පස්සෙන් පන්නනවා. මේ දෙන්න වටපිට බල කෑ ගගහ දිව්වා. කවුරුත් නැද්ද අපිව බේරගන්න? එහෙම කිය දිව්වා. ඒත් මේ දැන් මේක කැලෑවක්නේ. ඉතින් මේ කැලෑවේ කවුරුත් නැහැ. ඉතින් මේ දෙන්න දැන් හොඳටම බය වෙලා දුවන්න පටන් ගත්තා හයියේ. වලහත් දැන් මෙයාලගේ පස්සෙන් පන්නනවා. ඊට පස්සේ ඔන්න එක යාළුවෙක්ට කල්පනා වුණා ගහක් උඩට නැග්ගොත් වලහට ගහට ටිකක් නගින්න අමාරු වෙයි කියලා. ඉතින් දැන් මේ යාළුවෝ දෙන්න දුවලා ගිහිල්ලා එක යාළුවෙක් ගහක් උඩට නැග්ගා. නමුත් එයා අනිත් යාළුවා ගැන හිතුවේ නැහැ. ඒ යාළුවට ගහ උඩට නැග ගන්න වෙලා මදි වුණා. ඉතින් ඊට පස්සේ දැන් මේ යාළුවා මොකද්ද කරන්නේ? වලහ දැන් එයාගේ ළඟම දුවගෙන එනවා. දැන් එයාට කරන්න දෙයක් හිතා ගන්නත් බෑ. එයාට ගහට නගින්නත් ටිකක් අමාරුයි. එයා මොකද්ද දන්නවද කරේ යාළුවේ? එයාට කල්පනා වුණා දැනට සුදුසු නුවණ. එයා දන්නවා වලසු මැරිච්ච මිනී කන්නේ නැති බව. ඉතින් මෙයා මොකද්ද කරේ? ඉක්මනට දුවන ගමම්ම බිම්ම නිදාගත්තා. නිදාගෙන මැරුණ දැන් ඊට පස්සේ අර නපුරු වලා ටික දැන් මේ බිම නිදාගෙන හිටපු යාළුවාගේ ළඟට ආවා. ඇවිල්ලා එයා හොඳට ඉව කරා. එයා දැන් උස්ම තද කරගෙන ඇස් දෙක පියාගෙන මැරිච්ච මිනිහක් වගේනේ ඉන්නේ. ඉතින් දුවේ පුතේ දැන් මේ වලහ හිතුවා මේ මිනිස්සයා නම් මැරිලාද කොහෙද කියලා. මේ ඔක්කොම අර ගහ උඩ හිටපු යාළුවා බය වෙලා බලාගෙන හිටියා. එයා හිතුවා දැන් මගේ යාළුවව කයිද කියලා. හැබැයි දුවේ පුතේ ඉතින් එයා ගහට නගිනකොට ඒක ගැන හිතුවේ නෑනේ. එයා ගැන හිතලා විතරයිනේ එයා ගහට නැග්ගේ. ඊට පස්සේ දැන් මේ වලහ හිතුවානේ මේ මිනිස්සයා මැරිලා කියලා. ඔන්න ඉතින් වලහ යන්න ගියා. ටික වෙලාවක් ගියාට පස්සේ ගහ උඩ හිටපු යාළුවා ගහේ බැහැලා පල්ලෙහා නිදාගෙන හිටපු යාළුවට කතා කරා. කතා කරලා ගහ උඩ හිටපු යාළුවා කිව්වා යාළුවේ මං බලාගෙන හිටියේ වලහ ඔයාගේ කනට මොනවද කෙඳිරුවා නේද? එතකොට ඔන්න බිම නිදාගෙන හිටපු යාළුවා මෙන්න මෙහෙම කියනවා. මට වලහ කිව්වා කරදරයක් වෙච්ච වෙලාවකට අපිව දාලා යන ආත්මාර්ථකාමී යාළුවන්ව මින් ඉදිරියට ආශ්‍රය කරන්න එපා කියලා. ඊට පස්සේ බිම නිදාගෙන හිටපු යාළුවා කියනවා ඔයා මං ගැන හිතන්නෙත් නැතුව ගහ උඩට නැග්ගානේ. ඉතින් මං ආයෙත් ඔයාව කවදාවත් ආශ්‍රය කරන්නේ නැහැ. ඔයා නම් හරිම නරක යාළුවෙක්. ආත්මාර්ථකාමී තමන් ගැන විතරයි හිතන්නේ කියලා. ඔන්න දෙයක් අද දුවේ පුතේ. අපි යාළුවන්ටත් උදව් කරන්න ඕනේ. විශේෂයෙන් යාළුවට කරදරයක් වෙච්ච වෙලාවටනේ යාළුවන්ට අපෙන් උදව් අවශ්‍ය. ඉතින් දුවේ පුතේ මේ වගේ කතන්දර අහන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න.